පාටි බැහැලා කණ්ඩ බයයිද මහත් වෙයි කියලා. ඇත්තටම පාටි බැහැලා කෑවහම මහත් වෙනවද? ඔයාටත් මේ ප්‍රශ්නේ ඇතිනේ. කතා කරමු ඒ ගැන. ඇත්තටම ඔයාට මහත් වෙන්න සාමාන්‍යයෙන් ෆැට් කිලෝ එකක් හැදෙන්න ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි වලට වැඩිය කැලරි 7000ක් කන්න ඕනේ. ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි 2000ක් කියමුකෝ. එතකොට තව කැලරි 7000ක් වැඩිපුර කන්න ඕනේ. ඒ කියන්නේ කැලරි 9000ක්. ඇත්තටම ඔයාට කැලරි 9000ක් කන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කුකුල් මස් ගත්තොත් කුකුල් මස් ග්‍රෑම් 100ක කැලරි 200ක් තියෙනවා කියලා හිතමුකෝ. එතකොට කුකුල් මස් කිලෝ 5ක්වත් කන්න ඕනේ. ඔයා අයිස්ක්‍රීම් කෑවා කියමුකෝ. ඒකත් එහෙමනේ. සාමාන්‍යයෙන් කැලරි 300ක් වගේනේ තියෙන්නේ. එතකොට අඩුම ගානේ අයිස්ක්‍රීම් ලීටර් 3ක්වත් කන්න ඕනේ. ඇත්තටම ඔයාට එහෙම කන්න පුළුවන්ද? බැහැ නේද? ඔයා පීසා කනවා කියමුකෝ. සාමාන්‍යයෙන් පීසා එක ස්ලයිස් එකක කැලරි 400ක් වගේ තියෙනවා. එතකොට පීසා 2මාරක් 3ක් අතර ප්‍රමාණයක් කන්න ඕනේ ඔයාට කැලරි 9000 සීමාව පනින්න. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාගේ ෆැට් එක වැඩි වෙන්නේ. දවසක් දෙකක් පාටි බැස්සා කියලා ලොකුවට මහත් වෙන්නේ නැහැ. ඔයා ආපහු බෑක් ටු ට්‍රැක් ආපු ගමන් ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන්න පටන් ගත්ත ගමන් ආයි ගොඩ යනවා.